සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ Oppo A50 ෆෝන් එකේ කොහොමද ස්ක්‍රීන් එක ඔෆ් වුණාම ඩබල් ටච් කරලා ඔන් කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවර වෙනකම් බලන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ පවර් බටන් එක වැඩ කරන්නේ නැත්නම් ස්ක්‍රීන් එක උඩ ඩබල් ටච් කරලා ෆෝන් එක ඔන් කරගන්න. ඉතින් වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, තවත් යාළුවෙක්ට දැනගන්න share කරන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Oppo A50 ෆෝන් එකේ setting වලට යන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔළුවක icon එක. මෙන්න මෙතන touch කරලා ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයා මේ ඔප්ෂන් එක තෝරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් උඩම මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා double tap to turn screen on කියලා. ඉතින් ඔයා ඒකට ටික් එකක් දාගන්න. මේ විදිහට ටික් එක දැම්මම පස්සේ ඔයා double touch කරාට පස්සේ ඔයාගේ ස්ක්‍රීන් එක on වෙනවා. ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේකට ටික් එකක් දැම්මම පස්සේ ඔයාගේ ස්ක්‍රීන් එක ඔෆ් වෙලා ඔෆ් වුණාට පස්සේ ඕව අකුර ඔයාගේ ටච් එකේ ඩිස්ප්ලේ එකේ ඇඳලා පස්සේ කැමරා එක ඔන් වෙනවා. ඉතින් V අකුර ගැව්වට පස්සේ ඔයාගේ ෆ්ලෑෂ් ලයිට් එක උනත් ඔන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි Oppo A50 ෆෝන් එකේ ඩබල් ටච් කරලා ස්ක්‍රීන් එක ඔන් කරගන්න. ඔයාලට මේ ඔප්ෂන් එක වැදගත් වෙනවා ඔයාගේ ෆෝන් එකේ පවර් බටන් එක වැඩ කරන්නේ නැත්නම්. වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න, subscribe කරන්න අමතක වෙන්න එපා. සුබ දවසක්.